අයිබෝන් අපි මේ එකම කුරුඳු ගහ මුල පඳුරු මුල ඉඳගෙන කරන තුන්වෙනි වීඩියෝ එක මීට කලින් දැනට මාසයකට කලින් සහ මාස දෙකකට කලින් මම මෙතන විඳගෙන ඔයාලත් එක්ක පොඩි වීඩියෝ එකක් අරගෙන ආවා මේ හාවස්ටින් සයිකල් එකත් එක්ක අස්වැනු නෙලීමේ වාරයත් එක්ක මීට මාස 3කට කලින් සිදු කරපු මේ පැලවල අනාගතය ගැන පෙරීමක් එහෙම නැත්නම් යම්කිසි අනාවැකි ප්‍රමාණයක් කොයි විදිහට පැල ටික හැදෙයිද කියන එක පිළිබඳව සාකච්ඡාවක් විශ්ලේෂණයක් තමයි අපි ගත්තේ. අපි කලින් මේ පැල ප්‍රමාණය ගණන් කරා. මෙතන කලින් අස්වැනු නෙලීමේදී පැල 11ක් 3යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි. පැල 11ක් වෙනකන් මේ කුරුඳු පඳුරේ මෙතන ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි කතා කරපු දෙයක් තමයි මෙහෙම පැල 11ක් මෙතන ඇවිල්ලා තිබ්බට අපිට කවදාවත් තවත් වසර එකමාරක් එහෙම නැත්නම් තව මාස 15ක් 16ක් යනකොට මෙතනින් පැල 11ක් හාවස්ටින් ගන්න පුළුවන් මට්ටමට එන්නේ නැහැ කියන එක අපි යන්නේ කියන සත්‍ය මුල් අවස්ථාවේදී මොටා ගත්තට පස්සේ පැල තුනී කිරීම. එහෙම නැත්නම් මෙතනින් ඊටමත් හොඳට හැදෙන පැලවලට හැදෙන්න ඕන කරන වපසරිය ඉඩ වටපිටාව සහ පෝෂණය ලබා දීලා දුර්වල පැල ඉවත් කිරීමේ අවශ්‍යතාවයක් ගැන අපි කලින් වීඩියෝ වලත් කතා කරලා තියෙනවා. නේද? ඔයාලට හොඳට බලන්න පුළුවන්. මම කලින් කියපු එක තමයි මෙන්න මේ කුරුඳු පඳුරේ මේ මුලට ඉහළම කොටසට අදාළව ආපු පැල බොහෝ විට දුර්වල වෙන්න පුළුවන් කියලා මම පොඩි අනාවැකියක් කිව්වා. ඔයාලට පේනවා මේක දැනටමත් කොළ පැලයක් බවට පරිවර්තනය වෙලා ඉවරයි. මේක තව දුරටත් ශීඝ්‍ර වර්ධනයක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. අනිත් පැල ඔක්කොම ටික ගොඩක් උසට හැදිලා තියෙද්දි මේකේ මුලේ ඉහළින්ම ආපු පැලය දුර්වල පැලයක් බවට දැනටම පරිවර්තනය වෙලා තියෙනවා. ඒකත් එක්කම තමයි මම කලින් කිව්ව පොළවෙන්ම එන පැල බොහෝ විට ඉතාමත් හොඳ පැල බවට පරිවර්තනය වෙන්න පුළුවන් කියලා. ඇත්තට මෙතන ආපු පැල වලින් ගොඩාක්ම උසට ගිහිල්ලා තියෙන පැල දෙකම මේ කොළ වලින් ආපු පැල පොළොවෙන්ම ආපු පැල දෙකක් තමයි ගොඩක්ම හොඳට ඔයාලට මේ කඳේ ප්‍රමාණය දැක්කත් සාපේක්ෂව හොඳ අදහසක් ගන්න පුළුවන් කමක් තියෙනවා. මේ පැල දෙක තමයි හොඳටම ඇවිල්ලා තියෙන්නේ. අනිත් මං කිව්ව කාරණේ තමයි එකම තැනකින් ආපු පැල බොහෝ විට එක පැලයක් මෙතන ප්‍රමුඛ වෙලා අනිත් පැල දුර්වල වෙන්න පුළුවන් කමක් තියෙනවා කියන එක. ඒකත් මෙතන සනාථ වෙලා තියෙනවා. මේ පැල දෙක කොළ පැල බවට පරිවර්තනය වෙමින් පවතින. එහෙම නැත්නම් මේවා තව දුරටත් වර්ධනය වෙලා කට්ට පැල බවට පරිවර්තනය වෙන්න පුළුවන් කමක් තියෙනවා. මෙතන එක පැලයක් විතරක් ඉහළට හොඳට වර්ධනය වෙගෙන යනවා අපට බලන්න පුළුවන් කමක් තියෙනවා. ඒකත් එක්කම තමයි මෙතනත් මේ එකම ස්ථානයකින් ආපු පැල වලිනුත් දැනටමත් අපිට ඊටමත් දුර්වල පැල කියලා පැල දෙකක් ඊටම පහසුවෙන් අඳුර ගන්න පුළුවන් කමක් තියෙනවා. අනිත් පැල තවමත් තරඟ කරනවා. ඉතින් අපිට මේ අවස්ථාවේදී මේ දුර්වල පැල අනිවාර්යයෙන්ම අයින් කරන්න පුළුවන් කමක් තියෙනවා. අපිට මෙතන පහසුවෙන්ම අඳුරගෙන මෙන්න මේ පැලය මූලික අවස්ථාවේදී මේ තමත් පහසුවෙන් අයින් කරන්න පුළුවන් කමක් තියෙනවා. මම මේ පැල අයින් කරන්න යන්නේ නැහැ. මේක අපි ආයිත් තව මාසෙකින් ඇවිල්ලා ආයිත් පාරක් අපි බලමු මෙතන මොකද්ද වෙලා තියෙන්නේ කියන එක. අපිට මේ අවස්ථාවේදී කිසිම සැකයක් නැතුව මෙන්න මේ පැලය ඉවත් කරන්න පුළුවන් කමක් තියෙනවා. ඊට අමතරව මේ තරංගකාරීත්වය නිසා දුර්වල වෙලා තියෙන මෙන්න මේ පැල දෙක අයින් කරලා මේ පැලයට හොඳට හැදෙන්න පෝෂණයක් දෙන්න පුළුවන්. අපිට මේ පැල දෙකම මොකද පොළොවට සම්බන්ධ වෙලා තියෙන නිසා මේ පැල දෙකට හොඳ පෝෂණයක් හම්බ වෙනවා දැනටම. ඒත් ඒක නිසා අපිට මේ පැල දෙකම මෙතන නඩත්තු කරගෙන යන්න පුළුවන් කමක් තියෙනවා. ඒකත් එක්කම තමයි මේ ස්ථානයේ තියෙන පැල පහෙන් අපිට පැල 3ක් දැනට එක හා සමාන මට්ටමක පේන්න තියෙනවා. එතන අනිත් පැල දෙක අනිවාර්යෙන් අපිට ඉවත් කරන්න පුළුවන් කමක් තියෙනවා. මේ පැල තුනෙනුත් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ අස්වැන්න ගන්න කාලයක් වෙනකොට පැල තුනම සාර්ථක අස්වැන්නක් දෙන්න පුළුවන් පැල වෙයි කියලා. නමුත් අපිට මේ අවස්ථාවේදී මේ පැල තුනේම වර්ධනය ඒකාකාරීව තමයි බලන්න පුළුවන් කමක් තියෙන්නේ. අපි බලමු ලබන මාසෙ මොන වගේ රිසල්ට් එකක්ද අපිට බලන්න පුළුවන් කමක් තියෙන්නේ කියලා. මේ තියෙන්නේ මීට මාස 5කට කලින් අස්වැන්න ගත්ත කුරුඳු මුලක. මෙතන ඇත්තනම් පැල 14ක්. ඒ අස්වැනු නෙලීමට අදාළව කුරුඳු මුලෙන් පැල 14ක් ඇවිල්ලා තියෙනවා. අපි මාස 5කට පස්සේ බැලුවට පස්සේ ඔයාලට පේනවා මෙතන තියෙන මේ පැල ප්‍රමාණයෙන් පැල 12ක්ම සම්පූර්ණයෙන් පැල 12ක්ම කොළ පැල බවට පරිවර්තනය වෙලා තියෙනවා. එක පැලයක් කට්ට පැලයක් විදියට හැදීගෙන යනවා. මෙතනින් පැල දෙකක් තමයි අස්වැන්න ගන්න සුදුසු මට්ටමකට පත් වෙලා තියෙන්නේ. මේ පැල දෙක ඔයාලට පේනවා ගොඩක් උසට හැදිලා තියෙද්දි මාස 5ක් වෙනකොට මේ අනිත් පැල ටික
මෙච්චර මේ පොඩියට ඇවිල්ලා තියෙන එකම වයසක් තියෙන පැල ටිකක් තමයි වලට මේ කඳවල් දැක්කට පස්සේ බලා ගන්න පුළුවන් කමක් තියෙනවා. කහ පාටට වෙන්න මෝරලා තියෙනවා. නමුත් ඒක උස අරගෙන නැහැ. අපි මේ මෙතන පැල තුනී කිරීම නිසි වයසේදී නිසි කාලෙදී බලලා කරා නම් බොහෝ විට මෙන්න මේ විදිහට කට්ට පැලයක් විදියට දැනට වර්ධනය වෙගෙන යන මේ පැලයත් අපට කුරුඳු ගහක් විදියට තරඟකාරීත්වය අවම කරා නම් බොහෝ විට මෙතනින් පැල 3ක් හෝ උපරිම පැල 4ක පළදාවක් ගන්න පුළුවන්කම තියෙන්න තිබුණා. නමුත් අපි කොළ පැල ඉවත් කිරීම නිසි කාලෙදී සිද්ධ කරලා නැති නිසා පැල තුනී කිරීම නිසි කාලෙදී කරලා නැති නිසා අපිට මේ පැල 14ක් ආපු මුලෙන් අවසාන වශයෙන් ඉතාමත් හොඳ මට්ටමේ හොඳට වර්ධනය වෙච්ච එක පැලයක් සහ ද්විතීක මට්ටමේ දෙවෙනි මට්ටමේ වර්ධනය වෙච්ච පැලයක් විදියට මේ තියෙන්නේ. වර්ධනයේ තරමක් අඩු පැලේ ඉහළම දැල්ල වලට පේනවා වර්ධනයේ වැඩිම පැලය ඊටත් වඩා සෑහෙන්න උස ගිහිල්ලා තියෙනවා. ඉතින් මේක මේ අනිවාර්යයෙන්ම මෙතන පෝෂණය සඳහා සහ ඉඩකඩ සඳහා වෙච්ච තරංගය නිසා තමයි මේ ගැටලුව මතුවලා තියෙන්නේ. අපි මෙන්න මෙහෙම ගැටලුව නොවෙන්න තමයි අපේ හාවස්ටින් එකෙත් එක්කම පැල කොච්චර ප්‍රමාණයක් ආවත් අවශ්‍ය පඳුරට දරා ගන්න පුළුවන් පැල ප්‍රමාණය ඉතුරු කරලා ඉතුරු ඒවා දුර්වල වෙන පැල දුර්වල වෙන අවස්ථාවේදී තාමත් ඉක්මනින් ඉවත් කර යුතු වෙන්නේ. ඔයාලට මේ පේන්න තියෙන්නේ අපි අර කලින් කතා කරපු කුරුඳු පඳුරෙම කොළ පැල ටික ඉවත් කරාට පස්සේ මෙතන ඉවත් කරපු කොළ පැල ටික මෙතන එකක්වත් ඇත්තටම හොඳ ශක්තියතාවයක් තියෙන පැල නෙවෙයි. මේකක්වත් පැහැදිලිව අනාගතයක් තියෙන කුරුඳු ගහක් විදියට අපට හදා ගන්න පුළුවන් පැල නෙවෙයි. ඒතර ඒ විදිහට අපි අයින් කරාට පස්සේ කුරුඳු මුල පේන විදිය මම මේ කට්ට වෙච්ච ගහ කට්ට වෙයි කියලා මම අනුමාන කරන ගහත් මම ඉතුරු කරා ඒක අයින් කරන්නේ නැතුව අපි බලමු මේකට දැන් හම්බෙන සපෝට් එකත් එක්ක සමහර විට ඒක යථා තත්ත්වයකට පත් කරගන්න පුළුවන් වේද කියලා. නමුත් මට ඒකට 10%ක 15ක වගේ තාමත් අඩු සම්භාවිතාවයක් තමයි තියෙන්නේ. බලන්න මේක මේ එකම තැනින් තමයි මේ ගොඩක් පැල ඇවිල්ලා තියෙන්නේ. ඒත් ඒක නිසා තමයි මේක අධික තරංගකාරීත්වය නිසා අපට ඒ පැල ඔක්කොම ටික හදා ගන්න පුළුවන් කමක් නැත්තේ. හිමානා විහිිතතාවයක් තියෙනවා. ඉඩ කඩ වෙනුවෙන් යාලා තරඟ කරනවා. ඒක නිසා අපි මෙන්න මේ විදිහට එකම තැනකින් යන පැල ලොකු ප්‍රමාණයක් තිබුණොත් එදින වඩාත්ම ශක්්‍යතාවයක් තියෙන පැලය ඉතුරු කරලා අනිත් පැල ඉවත් කිරීම අතිශය වැදගත් කාරණයක් වෙනවා. හරි. ඒතර මේ පඳුරෙම තව දැකපු දෙයක් ඔයාලත් එක්ක කතා කරගන්න හිතුණා. බලන්න මේ කට්ට ගහක්. මෙතන මේ ඉවත් කරලා තියෙන කට්ට ගහක්. මේ කට්ට ගහ ඉවත් කරලා තියෙන්නේ කිසිම සැලකිල්ලක් නැතුව පොළොව මට්ටමින් ඉතාමත් ඉහළින් තමයි කට්ට ගහ ඉවත් කරලා තියෙන්නේ. නමුත් අපි සාමාන්‍ය කට්ට ගහක් ඉවත් කරන හැම අවස්ථාවකම කරන්න ඕන දෙයක් තමයි කට්ට ගහ කියන එකත් කුරුඳු ගහක් ඉවත් කරනවා වගේම අදාළ කරන උස මට්ටම පවත්වාගෙන පුළුවන් තරම් පොළොවට ආසන්නයෙන් ඒ ආනතිය තියලා ඒ දේවල් නිසියාකාරව අපි කැපුමක් යදුවොත් අපට කට්ට ගහගෙනුත් හොඳ කුරුඳු පැලයක් ගන්න පුළුවන් කමක් තියෙනවා. අපි කට්ට ගහ අර විදියට පොඩක් උඩින් කපලා එහෙම නැත්නම් කිසි පරිස්සමක් නැතුව ඒක නිකන් ඉවත් කිරීමේ අවශ්‍යතාවය වෙනුවෙන් විතරක් කට්ට ගහක් කපලා දැම්මොත් අපිට එතනින් එන පැලත් මේ විදියම කට්ට එහෙම නැත්නම් කොළ පැල තමයි අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් තියෙන්නේ. ඒත් එක්කම තව චූටි දෙයක් බලන ඔයාලට පේනවා මේ හැදෙන පැලවල මුල් පොළොව දෙසට වැඩිගෙන එන මුල් තියෙනවා. ඇත්තටම අපි කුරුඳු පඳුරක පැල පහලින් බලාපොරොත්තු වෙන්නේ ඒකයි. සාමාන්‍ය මේ වගේ උඩින් ආපු පැලයක් කවදාවත් ඔයාලට බලා ගන්න පුළුවන් කමක් නැහැ. මේ වගේ මුල් වර්ධනය කරගෙන එයා පොළොවට සම්බන්ධ වෙන්න දරන උත්සාහයක් බලා ගන්න පුළුවන් කමක් නැහැ. ඒතර මේ වගේ උඩින් කැපෙන කැපුමක කවදාවත් අපේ කුරුඳු මුල පළල් වීමක් එහෙම නැත්නම් කුරුඳු මුල විශාල වීමක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් නැහැ. නමුත් මේ පොළොව මට්ටමින් පහතින් එන පැල වලින් ඒ වගේ යම්කිසි කාලයක් ගත වෙනකොට පොළොව හොයාගෙන මූල පද්ධතියක් වර්ධනය වෙනවා. මේ මුල් පොළොවත් එක්ක සම්බන්ධ වෙනවා. ඒක නිසා මේ කුරුඳු මුල තවත් පඳුරෙන් ඈතට ව්‍යාප්ත වීමක් අපට බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒක නිසා තමයි අපි නිතරම කියන්නේ කැපුම පුළුවන් තරම් පහතින් ගොඩක් උස්සන්නේ නැතුව සෙන්ටිමීටර් 6ක් අඟල් 1.5ක් 2ක් විතර වගේ උසකට හිටින විදියට කැපුම නිතරම යොදන්න. ගොඩක් උඩින් කැපුම් යොදන්න එපා කියන එක.